අද වීඩියෝ එකෙන් කියන්නේ ජ්‍යොතිෂය කියන විදිහට කේතු ග්‍රහයාගේ අපලවලට මොනවද කරන්න පුළුවන් ප්‍රතිකාර කියලා. මේ ප්‍රතිකාර වලට වඩා වෙනස් ප්‍රතිකාර තවත් කෙනෙක් කියන්න පුළුවන්. ඒවා හරි වෙන්නත් පුළුවන්. ඒ වුණත් මේ මම ඉදිරිපත් කරන්නේ ජ්‍යොතිෂ විද්‍යාව තුළ සැලකිය යුතු කාලයක් පර්යේෂණ කරලා සාර්ථකයි කියලා ස්ථිර කරගත්ත ප්‍රතිකාර සමූහයක්. ඒ නිසා විශ්වාසයෙන් Tamanට අපල දුරු කරගන්න මේ ප්‍රතිකාර භාවිතා කරන්න පුළුවන්. කේතු ග්‍රහයාගේ අපලවලට අපි පළඳින්නේ වෛරෝඩි කියන ගල් වර්ගය. මේ ගල් වර්ගය පළඳින්නේ මැදගිල්ලට. ජ්‍යොතිෂ විද්‍යාවේ තීරණය මත ග්‍රහ සමතුලිත කිරීම අනුව ඇඟිල්ල වෙනස් වෙන්න පුළුවන්. ඒ වුණත් සාමාන්‍යයෙන් පළඳින්නේ මැදගිල්ලට කියලා මතක තියාගන්න ඕන. කේතු ග්‍රහයාගේ අපලවලට සිදම්බර කියන යන්ත්‍රය නමට ජීවම් කළ පළඳින්න පුළුවන්. ඒ වගේම තමයි ශනි අපලවලට පළඳින ආගෝර කියන යන්ත්‍රයත් කේතු ග්‍රහයාගේ අපලවලට කේතු අපල දුරු කරගන්න පළඳින්න පුළුවන්. ආගෝර යන්ත්‍රයේ විෂ්ණු දෙවියන්ට අයිති වීම කේතු අපලවලට මේ ආගෝර යන්ත්‍රයත් ගලපගන්න හේතු වුණා වෙන්න පුළුවන්. මොකද ශනි බුධ දෙදෙනාම වගේම කේතු ග්‍රහයාත් විෂ්ණු දෙවියන්ට අයිති ග්‍රහයෙක් වෙන නිසා. ආගෝර වුණත් සිදම්බර වුණත් යන්ත්‍ර දෙකම සාමාන්‍ය යන්ත්‍ර සැකසීමේ පිළිවෙල අනුව සකසලා පැළඳ ගන්න පුළුවන්. කේතු අපල තියෙන අය විෂ්ණු දෙවියන් වන්දනා කරන්න ඕන. විෂ්ණු දෙවියන් වන්දනා කරන්න හොඳම මන්ත්‍රය වෙන්නේ විෂ්ණු ගයාත්‍රි මන්ත්‍රය. ඕම් ශ්‍රී විෂ්ණවේච විද්මහි වාසුදේවාය ධීමහි තන්නෝ විෂ්ණු ප්‍රචෝදයාත. මේක තමයි විෂ්ණු ගයාත්‍රි මන්ත්‍රය වෙන්නේ. මේ විෂ්ණු ගයාත්‍රි මන්ත්‍රය හරියට වැඳුම් බිඳුම් සහිතව දිනපතා ජප කරන කෙනාට විෂ්ණු දෙවියන්ගේ ඇල්ම බැල්ම ලැබෙනවා. ඒ වගේම පිහිට සහ ආරක්ෂාවත් ලැබෙනවා. මේ නිසා කේතු ග්‍රහයාගෙන් නැතිවෙන අපලෝස්සේන බාධක සහ පීඩාවන්ගෙන් පරිස්සම් වෙන්න පුළුවන්. කේතු අපලවලට කරන්න ඕන බාරවීම වෙන්නේ විෂ්ණු දෙවියන්ට බාරවීම. ගොඩක් දෙනෙක් අහලා තියෙනවා විෂ්ණු දෙවියන්ට බාර වෙන්න කොහෙටද යන්න ඕන කියලා. අත්දැකීම් අනුව අලුත්ගම කන්දේ විහාරයේ විෂ්ණු දේවාලයට ගිහින් විෂ්ණු දෙවියන්ට බාරවීම සාර්ථකයි කියලා කියන්න පුළුවන්. අවුරුද්දක් ගානේ බාර නිදහස් කර කර ආයෙත් බාර වෙලා බාරේ අලුත් කර කර ඉස්සරහට අරගෙන යන එක තමයි හොඳ වෙන්නේ. උපතින්ම කේතු සතුරු වෙලා වගේ ඉන්න කෙනෙක්ට නම් මෙහෙම කරන එක වඩාත් හොඳයි. කේතු අපලවලට විෂ්ණු දෙවියන් වෙනුවෙන් පූජාවක් පවත්වන්න පුළුවන් නම් වඩාත් සුබදායක වෙනවා. මේ පූජාවට ගිතෙල්, එලකිරි, බටර් මිශ්‍ර කිරිබත්, නිල් කටරොළු මල් හෝ නිල් මානෙල් මල් මාලයක් සහ Tamanට කැමති වෙනත් ඕනෑම දෙයක් එකතු කරගන්න පුළුවන්. මේ පූජාව හින්දු කෝවිලක විෂ්ණු දෙවියන් වෙනුවෙන් කරන්න පුළුවන් නම් මේක හොඳයි කියලා මම හිතනවා. මොකද මේකේ සිරිත් විරිත් අනුව කෙරෙන එක තමයි වඩාත් Tamanට වැඩි ප්‍රතිඵලයක් අරගෙන එන්නේ. එහෙමත් නැත්නම් අලුත්ගම කන්ද විහාරය, මහනුවර විෂ්ණු දේවාලය, දෙවුන්දර විෂ්ණු දේවාලය, බෙල්ලන්විල විෂ්ණු දේවාලය වගේ අනුහස් තියෙන දේවාලයක කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. විෂ්ණු දෙවියන්ට සෙත් කවියක් ලියවලා පුරපක්ෂයේ දවස් 7ක් දවසට 7 වතාව ගානේ කියවන්න පුළුවන් නම් කේතු ග්‍රහයාගේ අපල දුරු කරන්න ඉතාම හොඳ ගුණයක් ලබන්න පුළුවන්. මේ වැඩේදී Tamanට සහ සෙත් කවිය ලියන කියවන දෙන්නාටම ඒ වෙලාව හරියට කරන්න බැරි නම් මේක කරන්න එපා. මොකද සෙත් කවි ලිවීම සහ සෙත් කවි කීම කියන වැඩ දෙකම වස්වදින දෝෂ ඇති වෙන්න පුළුවන් වැඩක් නිසා හරියට පරිස්සම් වෙලා සිරිතට කරන්න පුළුවන් නම් විතරක් සෙත් කවි කීම කරන්න. විෂ්ණු දෙවියන්ට සෙත් කවි කීම සාමාන්‍යයෙන් ටිකක් සුලභ දෙයක්. මොකද ග්‍රහ මණ්ඩලයේම අපලවලට විෂ්ණු දෙවියන් නිසා සෙත් කවි කියන්න පුළුවන් නිසා. කේතු අපල තත්ත්වය ටිකක් ලොකුවට තියෙනවා නම් ඒ කියන්නේ ජීවිත අවදානම් වගේ දේවල් අරගෙන යන තත්ත්වයට තියෙනවා කියලා කියවෙනවා නම් තමට හැකිනම් පමණක් පිත්තල පහනක් විෂ්ණු දෙවියන්ට විෂ්ණු දේවාලයකට පූජා කරන්න බාර වෙන්න. ඒ වගේම තමයි නිල් හෝ කළු පැහැති ඇඳුම් දුගී මගී යාචකයින්ට බෙදා දෙන්න. කුඩා පිරිමි දරුවන්ට පැණි රස කැවිලි වර්ග දන් දෙන්න. කුඩා දරුවන් කැමති සෙල්ලම් බඩු වර්ග දන් දෙන්න. මේ දේවල් වලින් කේතු ග්‍රහයාගේ අපල තත්ත්ව සමනය කරගන්න විශාල ගුණයක් ලබා ගන්න පුළුවන්. කේතු අපල වලට හොඳයි සුදු යකඩ ආභරණයක් පළඳින එක. ආභරණයක් කිව්වම මුදු මාල වලලු ඕන දෙයක් හොඳයි. අවශ්‍ය වෙන්නේ ලෝහය ඇඟේ ගෑවෙන්න පවතින එක. ඒ නිසා සුදු යකඩ ලෝහය කොයි විදිහකට හරි ඇඟේ ගෑවෙන විදිහට පවත්වා ගන්න එක තමයි හොඳ වෙන්නේ. කේතු අපල දුරු වෙන්න කරන්න පුළුවන් ඉතාමත්ම සාර්ථක පිළිමක් තමයි කෙසෙල් පැලයක් සිටුවා සාත්තු කිරීම. කෙසෙල් පැල හිටවනකොට පෝච්චියක හිටව ගන්න. Tamanට ලොකු ඉඩ ප්‍රමාණයක් තියෙන විශාල වත්තක් තියෙනවා නම් පැලේ වත්තේ හිටවුවට කමක් නැහැ. නැත්නම් පෝච්චියක හිටව ගන්න. එහෙම නොවුනොත් මේවා විශාල පඳුරු වුණාට පස්සේ ප්‍රායෝගික ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. කෙසෙල් පැලේ බාල වෙන විදිහට පෝච්චියක හදාගන්න එක තමයි වඩාත් සුදුසු වෙන්නේ. කෙසෙල් පැලේ හිටවනවා වගේම තමයි කෙසෙල් පැලේ පත්‍ර ස්පර්ශ කරන්නත් ඕන.
මෙහෙම කෙසෙල් පත්‍ර ස්පර්ශ කරනකොට කෙසෙල් පත්‍රවල සහ තමගේ ශරීරයේ තියෙන ශක්තිය හෝමාරු වීමක් වෙලා කේතු ග්‍රහයාගෙන් තමන්ට ලැබෙන අහිතකර ශක්තිය ඉවත් වීමක් වෙනවා. ඒක සෞඛ්‍ය පැත්තෙන් උනත් තමන්ට ආරක්ෂාවක් ඇති වෙන්න හේතුවක් වෙනවා. කේතු අපල වලට හොඳම මල් වර්ගය වෙන්නේ නිල් පැහැති මල් වර්ග. නිල් කටරොළු, නිල් මානෙල් වගේ මල් වර්ග දෙවියන්ට බුදුන්ට පූජා කරන්න පුළුවන් නම් ඒ ආමිෂ පූජාව තමන්ට අපල දුරු කරගන්න උදව් වෙනවා. කටරොළු මල් පූජාව තමයි සාමාන්‍යයෙන් සුලභව කරනවා කියලා දකින්න ලැබෙන්නේ. කේතු අපල දුරු කරගන්න බෙහෙත් වතුර තම්බල ස්නානය කරන්න පුළුවන්. මේ වෙනුවෙන් බෙහෙත් වර්ග විශාල ප්‍රමාණයක් නම් කරලා තියෙනවා. මේවායින් අවම වර්ග දෙකක්වත් තම්බල ස්නානය කරගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඒ බෙහෙත් වර්ග වෙන්නේ ඊතන, තල, කස්තුරි, කොළොන් කොළ, කලාඳුරු වල කියන දේවල්. මාසයකට වතාවක්වත් මේ දේවල් තම්බල ස්නානය කරගන්න පුළුවන් නම් හොඳ ගුණයක් ලබා ගන්න පුළුවන්. කේතු අපල තියෙන කෙනා තමන් නිදාගන්න කොට්ටේ පුළුන් ඇතුළට ඊතන, තල, කස්තුරි, කොළොන් කොළ, කලාඳුරු වල කියන දේවල් වලින් වර්ග දෙකක්වත් ස්වල්ප ප්‍රමාණය බැගින් අරගෙන එකතු කරගන්න ඕන. පුළුන් ඇතුළට දාන්න අකමැති නම් වෙනමම පොඩි රෙදි උරේක බෙහෙත් වර්ග දාලා ඒක තමන් නිදාගන්න කොට්ටේ අඩින් තියාගන්න. ඔළුවේ රස්නයට රත් වෙන මේ බෙහෙත් වර්ග වලින් තමන්ට ඖෂධීය ගුණය ලබා දෙනවා කේතු ග්‍රහය ඇති කරන අපල තත්ත්ව දුරු කරගන්න. කේතු අපල දුරු කරගන්න අපිට දානමය පින්කම් දායක කරගන්න පුළුවන්. ඒ වෙනුවෙන් දන් දෙන්න කියලා නියම කරලා තියෙන්නේ තල තෙල්, කස්තුරි, තල, එළුමස්, කහබත් හෝ වර්ණවත් බත්, ලෝහ භාජන කියන දේවල්. ඉතින් මේ දේවල් දන් දීලා Tamanට ලැබෙන පිනෙන් හේතු ග්‍රහයාගේ අපල දුරු කරගන්න පුළුවන්. මේ ප්‍රතිකාර මතක තියාගෙන Tamanට පුළුවන් විදියෙන් මේ දේවල් කරගෙන Tamanගේ හේතු ග්‍රහයාගේ අපල තත්ත්ව දුරු කරගන්න කියලා මතක් කරමින් අද වීඩියෝ එකෙන් මම සමුගන්නවා. අවසානයේදී ප්‍රාර්ථනා කරනවා ඔබ සැම දියුණුවෙන් දියුණුවටපත් වේවා. ඔබ සැමට දලදා සමිඳු පිහිට ලැබේවා. ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා. ශතවර්ෂාදී කාලයකට දෙවියන් වහන්සේලාගෙන් දේව ආරක්ෂාව ලැබේවා කියලා.